විවිධත්වයක් නැත්තම් මේ ලෝකෙට පැවැත්මකුත් නැහැ. මොකද්ද මේ විවිධත්වය? පොඩි උදාහරණයකින් පැහැදිලි කිරීමක් කරන්නම් මේ විවිධත්වය නැති වුණොත් ඇයි මේ ලෝකෙත් නැති වෙලා යන්නේ කියලා. ඔයාලා හැමෝම දන්නවනේ ඩයිනෝසරයෝ. මේ ලෝකේ ඩයිනෝසරයෝ විතරක් හිටියනම් මීට අවුරුදු මිලියන 65කට විතර කලින් මේ ඩයිනෝසරයන් වඳ වෙලා යනවා. එතකොට මේ ලෝකේ ජීවත් වෙන සියලුම ජීවීන් වඳ වෙලා යනවා වෙනවා. ඒ කියන්නේ මේ පෘථිවියේ ඩයිනෝසරයන් විතරක් හිටියනම් ඒ හිටියේ ඩයිනෝසරයන් සියලුම දෙනා වඳ වෙලා යනවා. ඒ කියන්නේ මේ පෘථිවියේ ජීවීන්ගෙන් තොර ග්‍රහලෝකයක් බවට පත් වෙනවා. මෙන්න මේක නොවෙන්න තමයි මේ පෘථිවියේ විවිධ සතුන් වර්ග ගොඩක් ඉන්නේ. විවිධ ජීවීන් වර්ග ගොඩක් ඉන්නේ. ඒ විදිහට මේ ලෝකෙන් ජීවය වඳ වෙලා නොගොස් මේ ජීවය පවත්වාගෙන යන්න ඉදිරියට. මේ මාතෘකාවත් එක්කම එන එකක් තමයි ජෛව විවිධත්වය. මේ හැම විවිධත්වයකටම හේතුව තමයි අපේ රටේ තියෙන ජෛව විවිධත්වය. එහෙම නැත්නම් අපේ ලෝකයේ තියෙන ජෛව විවිධත්වය. මේ ජෛව විවිධත්වය කියන්නේ මොකක්ද? අද බලමු ජෛව විවිධත්වය කියන්නේ මොකක්ද කියන කාරණේ ගැන. මම මේ වෙද්දි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ව්‍යාපෘති නිලධාරියෙකු විදිහට සේවය කරනවා. මම නිතරම හිතන දෙයක් තමයි මේ පරිසර සංරක්ෂණයට මිනිසුන් දායක කර ගැනීම ඇත්තටම නීති මගින්ම විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම අපි පරිසර සංරක්ෂණය කරනවා නම් ඒ රටේ පළාතේ ජනතාව ආකල්පීය වශයෙන් මේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් දායක කරගන්න ඕනේ. ඒ විදිහට දායක කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම ඔවුන්ගේ පරිසර සාක්ෂරතාවය ඉහළ තැනකට ගේන්න ඕනි කියන තැන මම ඉන්නවා. එන්නේ ඒ විදිහට අපේ සාක්ෂරතාවය වර්ධනය කරගන්න අදත් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න අද අපි මේ ජෛව විවිධත්වය කියන්නේ මොකක්ද කියලා කතා කරමු. ජෛව විවිධත්වය කියන්නේ මොකක්ද? මේ ප්‍රශ්නේ මම ගොඩක් තැන්වල අහලා තියෙනවා. හැබැයි ගොඩක් අයට උත්තරයක් නම් තිබ්බේ නෑ. මොකද අපි නිතරම ජෛව විවිධත්වය ගැන කතා කරනවා. නමුත් ගොඩක් අය මේ වචනේ තේරුම මොකක්ද කියන එක ලොකු අවබෝධයක් තිබ්බේ නෑ. මේ ජෛව විවිධත්වය ගත්තොත් ප්‍රධාන වශයෙන්ම අපිට කොටස් තුනක් යටතේ කතා කරන්න පුළුවන්. ඒකේ පළවෙනියට මම එකෙන් ගන්නම් මේකේ තියෙන පරිසර විවිධත්වය. ජෛව විවිධත්වය එක කොටසක් තමයි පරිසර විවිධත්වය. මොකද්ද මේ පරිසර විවිධත්වය කියන්නේ? පරිසර විවිධත්වය කියන්නේ මම ඔයාලට සරලව පැහැදිලි කරොත් හැමෝම නුවරඑළියට ගිහිල්ලා ඇති. ඒ වගේම අනුරාධපුරයට ගිහිල්ලා ඇති. ඒ වගේම තෙත් කලාපේ ප්‍රදේශවලටත් ගිහිල්ලා ඇති. ඒ කියන්නේ ගාල්ල මාතර කළුතර වගේ. අපි නුවරඑළිය ගැන කතා කරමු. නුවරඑළිය වනාන්තර කොහොමද තියෙන්නේ? ගස් කොළන් කොහොමද තියෙන්නේ? ගොඩක් උසට වැඩුණු ගස් කොළන් නෙවෙයි. ගොඩක් මිටි ඇඹරුණු ගස්වල තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ශ්‍රීපාදයේ අද්දිත් ශ්‍රීපාදයේ ඉහළ කොටස්වල මේ වගේ ගස් කොළන් තියෙනවා. ඔයාලා දැකලා ඇති. නමුත් ඔය වියලි කලාපේ අනුරාධපුරේ පොළොන්නරුව පැත්තෙත් ගිහිල්ලා ඇති. එහෙ කොහොමද ගස් කොළන් තියෙන්නේ? මහ විශාලවට හැදුණු රෝස ගස් කොළන් අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ දෙකේ වෙනසක් ඔයාලට පේනව නේද? يعني අනුරාධපුරේ තියෙන ගස් කොළන් වලයි නුවරඑළිය ප්‍රදේශයේ තියෙන ගස් කොළන් වලයි. එතකොට මෙන්න මේ පරිසර පද්ධතිවල තියෙන විවිධත්වයට තමයි පරිසර පද්ධති විවිධත්වය කියන්නේ. නුවරඑළියේ තියෙන එක පරිසර පද්ධතිය, අපි අනුරාධපුරයට ගියොත් තියෙන්නේ තවත් පරිසර පද්ධතියක්. මෙන්න මේ වෙනසට අපි පරිසර පද්ධති විවිධත්වය කියලා කියනවා. එතකොට ඊළඟ එක තමයි මේ ජෛව විවිධත්වයේ අනිත් කොටස වෙන්නේ ජීවි විවිධත්වය. මොකද්ද මේ ජීවි විවිධත්වය කියන්නේ? නැත්තම් අපි මේකට මේ විශේෂ විවිධත්වය කියලාත් කියනවා. මොකක්ද මේ විශේෂ විවිධත්වය කියලා අපි කියන්නේ? මේක අපි දැන් වනාන්තරයක් ගත්තොත් අපි නුවරඑළිය ප්‍රදේශයේ පරිසර පද්ධති කතා කරා සහ අනුරාධපුර ප්‍රදේශයේ පරිසර පද්ධති ගැන කතා කරා. මේ එක එක පරිසර පද්ධති වල ජීවත් වෙන ජීවීන් ගත්තාම එකිනෙකාට වෙනස්. මෙහෙම කියන්නකො මම පොඩි උදාහරණකින් පෙන්නන්නම්. ඔයාලගේ ගෙදර ඉන්න අපි සත්තු දෙන්නෙක් ගමුකෝ. බල්ලයි පූසයි. මේ දෙන්න එක වගේද? නෑ. මේ විශේෂ දෙකකට අය සතුන් දෙන්නෙක්. එතකොට මෙයාලා විශේෂ දෙකකට අය නිසා මෙතන ජීවි විශේෂ විවිධත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ජීවි විශේෂයක් කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වනවා. ඒ කියන්නේ අන්තර් අභිජනනයෙන් සරු ජනිතේ බිහි කළ නොහැකි.
මේක සරලව කිව්වොත් අපි බල්ලෙක් සහ පූසෙක් ගත්තොත් මේ දෙන්න එකතු වෙලා සරු ජනිතයක් බිහි කරන්න බෑ. ඒ කියන්නේ අලුත් ජීවියෙක් බිහි කරන්න බෑ මේ සතුන් දෙන්නට එකතු වෙලා බල්ලෙක් සහ හෝ පූසෙක් සමග එකතු වුණොත් විතරයි සරු ජනිතයක් බිහි කරන්න පුළුවන්. දැන් ඔයාලා අහලා ඇති අශ්වයයි බූරුවයි එකතු වුනහම කොටලුවා කියලා සතෙක් බිහි වෙනවා. නමුත් බිහි වුණාට මේ බිහි වෙන ජීවියා සරු ජනිතයෙක් නෙවෙයි. ඒ කියන්නේ මේ බිහි වෙන ජීවියාට ඉදිරි පරම්පරාවක් අරගෙන යන්න හැකියාවක් නැහැ. ඔහුට ප්‍රජනනය කිරීමේ හැකියාවක් නැහැ ඒ බිහි වෙන ජනිතයාට. ඒ නිසා ඒ ජීවියා අපි සරු ජනිතයෙක් විදිහට සලකන්නේ නැහැ. එතකොට විශේෂයක් කියන්නේ සාමාන්‍යයෙන් අර්ථ දැක්වීම තියෙන්නේ මෙම ජීවීන් දෙදෙනා යම් විශේෂක ජීවීන් දෙදෙනෙක් එකතු වුනහම සරු ජනිතයෙක්. එහෙමත් නැත්නම් අන්තර් අභිජනනීය සරු ජනිතයෙක් බිහි කර හැකි සතුන් දෙන්නෙක් තමයි අපි එකම විශේෂයකට අයිති ජීවීන් විදිහට සලකන්නේ. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි වෙන්නේ නැති මේ බල්ලගෙම පූසගෙමයි. කියන්නේ බලු තාත්තා කෙනෙකුයි පූස අම්මා කෙනෙකුයි එකතු වුණා කියලා සතෙක්ක දෙන්නේ නැහැ. ඒකට අනිවාර්යෙන් බලු තාත්තා කෙනෙකුයි බලු අම්මා කෙනෙක්ම එකතු වෙන්න ඕනි. හරි. ඒක තමයි මේ ජීවි විශේෂ විවිධත්වය. අනිත් එක තමයි තුන්වෙනි කාරණේ මේ ඥාන විවිධත්වය. ඥාන විවිධත්වය මේක පොඩ්ඩක් ඔයාලට අපැහැදිලි ඇති. මම ඒක පැහැදිලි කරන්නම්. කොහොමද? හරි. ඔයාලා ගේ අපි අලුත උපන් දරුවෙක් බලන්න ගියාට පස්සේ ඔයාලා මොකද්ද බලන්නේ? දරුවගේ හැඩරුව දෙමව්පියන්ගේ කොහොමද සමාන වෙන්නේ කියලා. අම්මගේ නහනයමයි. නැත්තම් තාත්තගේ ඇස් දෙකමයි තියෙන්නේ කියලා ඔයාලා කියනව නේද? ඒ කියන්නේ ඉදිරි පරම්පරාවෙන් ආපු ලක්ෂණ දරුවටත් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අම්මගෙමුයි තාත්තගෙමුයි ලැබුණු ඥානමය ලක්ෂණ දරුවට ලැබිලා තියෙනවා. මේක තමයි මේ ඥාන කියලා අපි හඳුන්වන්නේ. නමුත් අපි ළමයි දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගේම නහයවල් එක වගේද? නෑ. වෙනස්. ඒ කියන්නේ ඥාන විවිධත්වයක් මේ දෙන්න අතර තියෙනවා. ඒ වගේම බල්ලෝ ගත්තොත් හැම බල්ලම එකම පාටද? නෑ. වෙනස්. එතකොට මේ බල්ලෝ දෙන්න අතර ඥානමය වශයෙන් විවිධත්වයක් තියෙනවා. එතකොට මේ ජෛව විවිධත්වය කියලා අපි කතා කරද්දී මේ තුනම අදාළ වෙනවා. ඒ කියන්නේ පරිසර පද්ධති විවිධත්වය. පරිසර පද්ධති වශයෙන් තියෙන විවිධත්වය. ඒ වගේම මේ පරිසර පද්ධති වල ඉන්න ජීවීන්ගේ තියෙන විශේෂ විවිධත්වය. විශේෂ වශයෙන් විවිධ වෙනවා. ඒ වගේම අනිත් කාරණේ මේ එක විශේෂයක් ගත්තාම මේ විශේෂය ඇතුළේ ඥාන විවිධත්වයක් තියෙනවා. ඒ කියන්නේ එකම විශේෂය ඇතුළේ සතුන්ගේ විවිධත්වයක් තියෙනවා. මෙන්න මේ විවිධත්ව තුන එකට එකතු වෙලා තමයි මේ ජෛව විවිධත්වය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. මෙන්න මේක තමයි ඇත්තටම ජෛව විවිධත්වය කියලා අපි හඳුන්වන්නේ. මේ ජෛව විවිධත්වය අපිට ප්‍රයෝජන ගොඩක් තියෙනවා. අපි හිතනවටත් වඩා ලොකු වාසි ගොඩක් අපිට තියෙනවා. මම පොඩි උදාහරණ කිහිපයකින් මේකත් පැහැදිලි කරන්නම්. දැන් අපි ගන්න බඩේරිකු එහෙමත් නැත්නම් සහල් මේ වගේ ආහාර කොමඩු මේ වගේ දේවල් ඔක්කොම මේ වනාන්තරවල තිබ්බ වනසර විශේෂ කියලා අපි කියනවා. වනාන්තරවල ස්වභාවිකව තිබ්බ ශාක තමයි මිනිසුන් විසින් ගෙනල්ලා ගෘහස්ථකරණය කිරීම තුලින් මේ අද තියෙන තත්ත්වයට පත් කරගෙන තියෙනවා. එතකොට මේ වගේ දේවල් මේ ගෘහස්ථකරණය කරද්දී මේ විවිධත්වය කියන එක අපිට ගොඩක් උදව් වෙලා තියෙනවා ඒ ශාක අපිට ගැළපෙන විදිහට නිර්මාණය කර ගැනීමට. උදාහරණයක් විදිහට ගත්තොත් ඒ වී ශාකය බීජ සුළඟ මගින් තමයි ව්‍යාප්ත වෙන්නේ. ඒ කියන්නේ වනසර වී ශාකය. එතකොට අතීතයේ වනාන්තරවල තිබ්බ වී ශාකවල මේ බීජ සුළඟ මගින් ව්‍යාප්ත වුණා. නමුත් මිනිසා විසින් ගිහිල්ලා මේ වී පළදාව වනාන්තරයෙන් නෙලා ගද්දී ඔවුන්ට නෙලා ගන්න පුළුවන් උනේ මේ හුළඟට ගිහිල්ලා නැතුව ඉතුරු වෙලා තිබ්බ ගස්වල බීජ විතරයි. එතකොට මේ ජනතාව මේ අතීතයේ මානවයෝ මේ සුළඟට විසිරලා නොගොස් ඉතුරු වෙලා තිබ්බ වී ශාකවල බීජ එකතු කරගෙන ඇවිල්ලා වගා කරා. එතකොට මෙතන මේ එකම විශේෂයේ ඇතුලේ තිබ්බ ඥාන විවිධත්වය නිසා මිනිසා විසින් ගෙනල්ලා වගා කරපු බීජවල නිර්මාණය වුණු අලුත් පැලවල ලැබුණු ඵලදාව සුළඟට ව්‍යාප්ත වුන්නේ නැහැ. ඒ කියන්නේ ගහේම රැඳී තිබ්බ මේ පැල. එතකොට මේ අතරිමුත් කීපයක් සුළඟට ව්‍යාප්ත වුණා. නමුත් මිනිසුන් නෙලා ගන්නට පුළුවන් උනේ අර සුළඟට විසිර නොයන බීජ.
එතකොට මේ විදිහට කාලාන්තරයක් මේ ක්‍රියාදාමය සිද්ධ වීම තුළින් වී කියන ශාකයේ බීජ සුළඟට ව්‍යාප්ත නොවන තත්වයට ඒ වගේම ගොඩක් රසවත් තත්වයට වගේ ගොඩක් දේවල් වලින් වෙනස් වෙලා තියෙනවා. එක එකක්. ඒ වගේම ඖෂධ වර්ග. අපි දැන් ලෝකයේ ගත්තොත් විවිධ වෛද්‍ය ක්‍රම ගොඩක් තියෙනවා. මේ වෛද්‍ය ක්‍රම ගැන කතා කරොත් මේවට බොහෝ විට භාවිතා කරන්නේ මේ ශාක ආශ්‍රිතව නිෂ්පාදනය කරගන්න රසායනික. ඒ වගේම අලුතෙන් රසායනයක් නිර්මාණය කරගන්නත් එක ශාක ආශ්‍රිතව තියෙන රසායන නිස්සාරණය කර ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ ඒක භාවිතා කරලා ඒ රසායනික ද්‍රව්‍යයේ ආකාරයටම කෘත්‍රිමවත් නිපදවන අවස්ථා තියෙනවා. නමුත් මේ විදිහට අපිට අලුත් රසායනික ද්‍රව්‍ය ලබා ගන්න මේ ශාක, ඒ වගේම සතුන් වගේ දේවල් වල විවිධත්වයේ තියෙන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද එක ගහක තියෙන රසායනය නෙමෙයි තවත් ගහක තියෙන. මේ විදිහට වෙනස් වෙනවා. ඒ වගේම පෝෂක වර්ග ගත්තොත් අපි ආහාරයට එකතු කරගන්න ආහාර වලින් අපිට පෝෂක ලැබෙනවා. එතකොට විවිධ ආහාරවල විවිධ පෝෂක තියෙනවා. එතකොට අපිට ලොකු විවිධත්වයකින් පෝෂක ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ වගේ ගොඩක් දේවල් අපිට හිතා ගන්නවත් බැරි දේවල් මේ ජෛව විවිධත්වය නිසා අපිට ලැබෙනවා. එතකොට අපි මේ ජෛව විවිධත්වය ආරක්ෂා කර නොගත්තොත් මොකද අපිට වෙන්නේ? මම මේ කලින් කියපු සියලුම දේවල් නැති වෙලා යනවා. ඒ කියන්නේ විවිධත්වයක් නැත්තම් පැවැත්මක් නෑ කියන එක. මේ ගැන ඔයාලගේ අදහසත් එහෙනම් සටහන් කරන්න. හැමෝටම බොහොම ස්තුතියි. මේ වගේ වීඩියෝකින් ආයෙත් හම්බ වෙමු.